ஆரம்பமாக இருக்கின்றது. දේශපාලන ජීවිත කාලයේ මේ දශක තුනක මේ යුද්ධ ක්‍රූර යුද්ධය විවිධ දේශපාලන පක්ෂය අපි අතර රජ කරලා තිනවා. හැබැයි මාධ්‍යවේදීන් ලෙස ජනතාව වෙනුවෙන් ඒ තියෙන ජනග හඬ වෙනුවෙන් සටන් කරපු මාධ්‍යවේදියෝ කීප දෙනෙක් අතුරුදාන් වෙලා තිනවා. මරණයටපත් වෙලා තිනවා. තාමත් ඒ සටනේ උදාහරණයට කිව්වොත් මේ මැතිනි අපේ ඉස්සරහා ඉන්නවා ස්වාමි පුරුෂයා වෙනුවෙන් තාමත් එයාගේ උතුම් සටන අදත් අත්හැරලා නැහැ. කොච්චර ප්‍රශ්න තිබුණොත් කොච්චර අතවර තිබුණොත් රජයේ උද්‍යාංශ වෙන්න පුළුවන් විවිධ පාර්ශ්ව වෙලා එච්චර අමාරු තියෙද්දි අදත් ස්වාමි පුරුෂයා වෙනුවෙන් එයා නැගිටලා ඉන්නවා. එයාගේ සත්‍ය වෙනුවෙන් එයාගේ ක්‍රියාව වෙනුවෙන් අදත් එයා ඒ මෙවර කාර්ය ඉටු කරනවා. මාධ්‍ය ලෝකයටත් අද විශේෂ දවසක් කියලා. මොකද ලෝකයේ ආගමික නායකින් වෙනුවෙන් පන්සල් හදනවා, කෝවිල් හදනවා. ඒත් මාධ්‍යවේදීන් වෙනුවෙන් කෝවිලක් පන්සලක් හැදෙන්නේ නැහැ. විශේෂයෙන්ම තම ජීවිතය මාධ්‍යවේදිය වෙනුවෙන් දන් දීපු මාධ්‍යවේදීන් වෙනුවෙන් එහෙම අවස්ථාවන් විරලයි. මම දකුණේ සිද්ධ වේවි කියලා බලන් හිටපු එක අද කිලිනොච්චේ සිද්ධ වෙනවා. ඒක තමයි එක පැත්තකින් මට තියෙන කනගාටුව. මොකද කොළඹ තමයි ලොකු මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් මාධ්‍ය සංවිධාන ගොඩක් තියෙන්නේ. ඒ අයට ගෙන් ගිලිහුණු දේ උතුරේ මේ රිචා ආයතනයේ හැදීම සුවිශේෂී. ඒකට පළමුවෙන් ඒකේ අදහස උපන් ඒ අදහසට ජීවය දුන් භාස්කරන් මාතා ඇතුළු IBC මාධ්‍ය ජාලයට මගේ හෘදයාංගම ස්තුතිය. විශේෂයෙන්ම අද අර සන්ධ්‍යාක කිව්වාගේ ඓතිහාසික දවසක් මාධ්‍යවේදීන් වෙනුවෙන් මෙවැනි සැමරුමක් ස්මාරකයක් සිහිවටනයක් හදන එක ඇත්තටම ඓතිහාසික වැඩක්. පළවෙනි කාරණාව තමයි මෙතන ලසන්ත වික්‍රමතුංග ප්‍රගීත් එක්නැලිගොඩ රිචඩ් ඩිසෝයිසා වගේම තාරකීලා ඊට අමතරව නිමල රාජන්ලා වගේ උතුරේ අය මේ දෙගොල්ලම මාධ්‍යවේදීන් එක තැනක එකට ඉන්න එක අපිට හීනයක්. ඒ හීනේ අද හැබෑ වෙලා තියෙනවා. ඒ ගැන අපි මාධ්‍යවේදීන් විදිහට ඔබට ගෞරව කරනවා මේ අවස්ථාවේදී. ඊළඟ කාරණාව තමයි පහුගිය දශක ගණනාව පුරාම අපි දන්න කාරණාවක් තමයි අපි උතුර දකුණ නැගෙනහිර කියලා මාධ්‍යවේදීන් කියලා බෙදාගෙන වෙදිලා හිටියා. නමුත් ඒ බෙදීමෙන් සිද්ධ වුණේ අපි හැමෝම මර්ධනයකට ලක් වෙන්න සිදු වෙන එක විතරයි. උතුරේ ඔබගේ හඬ උතුරේ ජනතාව හිතන විදිහ උතුරේ ජනතාවගේ සිතුවිලි ඒගොල්ලන්ගේ අදහස් ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගැටලු අපිට ආවේ උතුරේ මාධ්‍යවේදීන්ගේ නැගෙනහිර මිනිස්සුන්ගේ කතා කරන විදිහ සිතුම් පැතුම් අදහස් අපිට ආවේ නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ දකුණේ සියලු දෙනාගේම අදහස් ආවේ දකුණේ මාධ්‍යවේදීන්ගෙන්. එතකොට මේ අපිව පාලනය කරන සමහර පාලකයෝ අපේ හඬවල් ඒගොල්ලන්ට ඕන විදිහට කන්ට්‍රෝල් කරන්න අපේ හඬවල් වහලා දැම්ම ෂට් ඩවුන් කරලා දැම්මා. ඒක තමයි ඉතිහාසයේ පුරාම සිද්ධ වුණේ. මට එක් අවස්ථාවකට මම උතුරට ආපු අවස්ථාවක යුද්ධයේ තියෙන අවස්ථාවේ මටත් එවැනි අමිහිරි අත්දැකීම් තියෙනවා. ඒ වගේම දකුණේ මට මතකයි මම සේවය කරන මව්බිම පුවත්පතේ සේවය කරා පරමේශ්වරී මූණුසාමි කියලා මාධ්‍යවේදිනියක්. පරමේශ්වරී කරේ උතුරු නැගෙනහිර තියෙන දෙමළ පත්තරවල තියෙන දෙමළ ජනතාවගේ ප්‍රවෘත්ති සිතුම් පැතුම් එයා සිංහලට පරිවර්තනය කරලා සිංහල පත්තරේ අපිට අහන්න සැලැස්සුවා. හැබැයි ටිරාන් අලස්ස අත්අඩංගුවට ගන්න වෙලාවේ එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේදී පරමේශ්වරීව කොටි කෙල්ලෙක් කියලා අත්අඩංගුවට ගත්තා. අපි ඒ සටනක් කරලා ඇය එළියට ගත්තා. එතකොට එහෙම තමයි සමහර අවස්ථාවලදී ඔබේ හඬ අපිටත් අපේ හඬ ඔබටත් එන එක වළක්වන්න ගියේ.
යුතු මෙහි ස්ථාපිත කිරීමට හේතුව පිළිබඳව එතුමන් පැහැදිලි කර සිටියා. ඔබ අහංගේ සේවාව අනාගත පරපුරයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා. ඒ කියන්නේ අනාගත මාධ්‍යවේදීන් සහ ප්‍රජාව